මානුවර නගරයේ නුවර වැවත් කිරිමුහුදට මුහුණලා දන්දමාලිගාව පේන මානයේ පිහිටි පැරණි බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණ මතු කරන සුදු පැහැයෙන් වර්ණවත් වෙච්ච අලංකාර මන්දිරය මහනුවරට යන කාටත් අමතක නොවන ස්මාරකයක්. ඒ උඩරට රාජධානි සමයේ පටන් අපූර්ව මතක සටහන් රාශිය සඟවාගත් ක්වීන්ස් හෝටලය. මුලින්ම මෙතන තියලා තියෙන්නේ උඩරට රාජධානියේ දිසාවරයෙකු දූල්ලෑව අධිකාරම්ගේ වලව්ව. බොහෝ දෙනා මේක රැකින හෝටලය නමින් දැනගෙන සිටියත් ඒක අතීතය නම් පැඩි පිරිසක් දන්නේ නැහැ. අවුරුදු 160ක අධික ඉතිහාසය සහිත ඒ රසබර අතීතය සොයා ගිය වාර්තාවක් තමයි මේ. ලෝකෝරුම නගරයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය ලෙස නම් කර තිබෙන රැකින හෝටලයේ කාමර 78කින් සමන්විත අලංකාර සිව්මහල් ගොඩනැගිල්ලක් මහනුවර නගරයේ කැපී පෙනෙන ගොඩනැගිල්ල ලෙසත් එය ප්‍රකටයි. මහනුවරේදී වර්ෂ 1915 මාතෝ 2 වෙනිදා අසංග උඩරට ගිවිසුම අනුව උඩරට රාජධානිය ඇතුළු සමස්ත ලංකාවම ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත් වුණා. මේ ගිවිසුමට අසංකර උඩරට ජන ප්‍රධානියෙකු වූයේ දූල්ලෑව අධිකාරම්. ඒ වන විට ඔහු වලපනේ දිසාවබාර අධිකාරම්වරයා වුණා. දූල්ලෑව අධිකාරම්ගේ මහවලව පිහිටා තිබුණේ මාතලේ දූල්ලෑව ගමේ. එය මැති මිදුල් 7කින් සමන්විත අක්කර භාගයක් පමණ විශාල ගොඩනැගිල්ලක් බව පැවසෙන්නේ. ඊට අමතරව පාලනයේ පහසුවට අගනුවර හුදිකඩ වලව්ව තමයි අද රැකින හෝටල් බිමේ පිහිටා තිබුණේ. ඊට අමතරව පිළිමතරව වලව්ව, දුනුවිල වලව්ව, ඇහැලේපොළ වලව්ව, ගිරාගම වලව්ව, මූල්ලේගම වලව්ව ඇතුළු වලව් 18ක් මහනුවර නගරයේ පිහිටා තිබුණා. ඉතින් ඉංග්‍රීසීන් අතර පාලනය මාරු වූ පසුව දූල්ලෑව අධිකාරම් තම ගම වූ මාතරේ දූල්ලෑවට ගිය බව පැවසෙන්නේ. ඉන්පසු ඔහුගේ වලව්ව වගේම අනෙක් වලව් සියල්ලම ඉංග්‍රීසි නිලධාරීන්ගේ භාවිතයට යොදාගත්තා. ඉංග්‍රීසි සමහර වලව් කඩා දමා වෙනත් ගොඩනැගිලි ඉදි කරා. නගරයේ රජවාසලේ ඉතා නුදුරින් අලංකාර වටපිටාවක පිහිටි දූල්ලෑව වලව්ව 1918 දී ඉංග්‍රීසි ආණ්ඩුකාර නිල නිවස බවට තාවකාලිකව පත් වුණා. එහි පදිංචි වූ පළමු ඉංග්‍රීසි නිලධාරියා සැරසෙන්නේ මහනුවර ඉංග්‍රීසි නිවාසික නියෝජිත ජෝන් ඩොයිලි. ඉන්පසු 1840 දී ඉංග්‍රීසීන් යටතේ ලංකාවට පැමිණ සටන්වලට එක්වූ කුලි හමුදාවක් වූ මැලේ රයිෆල් හමුදාවේ බැරැක්කයක් බවට මෙම ගොඩනැගිල්ල භාවිතා වුණා. පසුව මෙම ගොඩනැගිල්ල මල්බාර නිවස නමින් හැඳින්වුණා. ඉන්පසුව එය භාවිතා කර ඇත්තේ යුද හමුදා රෝහලකටයි. 1850 වන විට මහනුවරාවට මතුවකව පැතිරෙමින් තිබුණා. මේ නිසා යුරෝපීයන්ට මහනුවර පැමිණි විට නවාතැන් ගැනීමට ස්ථානයක් අවශ්‍ය වුණා. ඒ ගොඩනැගිල්ල එක් කොටසක වලව්ව අංශයක ඉංග්‍රීසි ජාතික ස්ටේන් නම් ඉංග්‍රීසි කාන්තාව ඉංග්‍රීසි ජාතිකයන් සඳහා කුඩා භෝජනාගාරය සහ නවාතැන් පළක් පවත්වාගෙන ගියා. එය ස්ටේන්ස් හෝටලය නමින් හැඳින්වුණා. මේ වන විට මුල් වලව්ව ස්වරූපය වෙනස් වීම පැවතුණා. වඩා විශාල හෝටලයක අවශ්‍යතාව මහනුවරට දැනෙමින් තිබුණා. විශාල හෝටලයක ඉදිකිරීමට ස්ටේන්ස් හැකියාව තිබුණේ නැහැ. මේ නිසා ස්ටේන්ස් මහත්මිය රූට් 2යි පර්චස් 8මාරක් වූ දූල්ලෑව වලව්ව කොටසකට ඉදි වූ හෝටලයේ ක්‍රිස්තු වර්ෂ 1879 දී හමුදා නිලධාරියෙකු ජීනියක් වූ එලිසබෙත් පියාෂෝ නම් ධනවත් කාන්තාවකට විකුණුවා. ඒ වඩා විශාල හෝටලයක් ඉදිකිරීම සඳහා පියාෂෝ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකස් කළ ගොඩනැගිල්ල සහිතව වඩාත් පහසුකම් සහිතව නවාතැන් පොළක් බවට ක්වීන්ස් හෝටලය පරිවර්තනය කළා. එහි නම පියාෂෝ කොටේජ් නමින් වෙනස් කරා. එංගලන්තයේ වික්ටෝරියා රජුගේ පාලනය සිහිපත් වීමට හෝටලයේ නම ක්වීන්ස් හෝටලය නමින්ද වෙනස් කළා. මේ නම යුරෝපීයන් අතරත් ජනප්‍රිය වුණා. එදා සිට අද දක්වාම භාවිතා කරන්නේ ඒ නමයි.